සුබ දවසක් කියලා පිළිගන්නවා සියලු දෙනාම අද ගෙන ආපු වීඩියෝ එකට. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ වින්චෙස්ටර් ගන් එකෙන් අලුතෙන් ආපු වින්චෙස්ටර් ගන් එකෙන් හෙඩ්ෂොට් ගහන්නේ කොහොමද කියලා. වැඩි දෙයක් නෑ මචං, මේකේ අමාරු නෑ. සීන් එකේ ඉන්න උන් එකපාරින් අල්ලා ගන්නවා. පැනල් කියලා හිතෙන් තරමටම හෙඩ්ෂොට් ගහන්න පුළුවන් සුපිරිම ගන් එකක් බං. ඉතින් මේක වැඩි දෙයක් නෑ, ලේසියෙන් ගහන්න පුළුවන්. ටිකක් ට්‍රේනින් වෙන්න විතරයි ඕනේ. ඔයාලා සිස්ටම් එක අල්ලගත්ත ගමන් පට්ටම ලේසියෙන් හෙඩ්ෂොට් ටික ගහ ගන්න පුළුවන්. ඩයමන්ඩ් ස්ටෝර් එකෙන් টොප් අප් කරගන්න අය පහළ තියෙන WhatsApp නම්බරයට මැසේජ් එකක් දාලා සෙට් වෙන්න පුළුවන්. හරි බං, ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාලා තාමත් channel එක subscribe නොකරපු අය ඉන්නවා නම් channel එක subscribe කරලා නොදන්න යාළුවෙක්ට බලන්න වීඩියෝ එක share පාරක් දාගෙන යන්න කියලා මචං ආදරෙන් ඉල්ලන ගමන්. එහෙනම් වැඩි කතා ඕනේ නැහැ. අපි යමු වීඩියෝ එකට. මචං මේකෙන් සුපිරියටම හෙඩ්ෂොට් ගන්න පුළුවන් තරම් ගන් ස්විච් යූස් ගන්න බලන්න. ඔයාලටම කියලා කස්ටම් හඩ් එකක් හදාගන්න. ගන් ස්විච් එක පාවිච්චි කරන තරමටම ඔයාලට හෙඩ්ෂොට් ගන්න එක පට්ටම ලේසියෙන් කරන්න පුළුවන්. ඉස්සෙල්ලා මචං ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකේ මෙතෙන්ට ගිහින් ටිකක් ට්‍රේනින් වෙන්න try කරලා බලන්න. ගහන්න අමාරුයි, මුලින්ම ගහන්න අමාරුයි. ගැහුවට වදින්නේ නැහැ, ඔළුව වදින්නේ නැහැ, කොච්චර ගැහුවත් වදින්නේ නැහැ. ගන් ස්විච් නැතු වුණත් මේ ගන් එක ගහන්න පුළුවන්. ගන් ස්විච් එකෙන් ලේසි. ඔයාලට සුපිරියටම ඔයාලා ට්‍රේනින් ග්‍රවුන්ඩ් එක ගියාට පස්සේ ට්‍රේනින් වුණාට පස්සේ ඔයාලා මේක දාලා මෙතෙන්ට යන්න. මෙතනින් මේ මම ප්ලේ කරන විදිහට ගහන්න ටිකක් try කරලා බලන්න. අනිවාර්යෙන් සුපිරි ගැම්මක් අල්ලා ගන්න පුළුවන්. එක කිලක්වත් මිස් කරන්නේ නැතුව සුපිරියටම ගහලා දාන්න පුළුවන්. සුපිරි මැච් එකක් තමයි මචං මේක. ළඟම ඉන්න එනමින්ට ගන්න ගන් ස්විච් එක ඕනේ නැහැ. දුරින් ඉන්න එනමින්ට ගන්න ගන් ස්විච් එක පාවිච්චි කරලා පට්ට ලේසියෙන්ම ගැහුවා හැකි. මම මෙතනමයි කස්ටම් හඩ් එක පේන්න දාලා තියෙනවා. මොබයිල් ප්ලේ කරන කට්ටිය මේ විදිහට බලාගෙන මේ ෆයර් බටන් එක ඩ්‍රැග් කරන සයිස් එක බලලා ඒ ගන්නට වගේ ඩ්‍රැග් කරලා ගන්න. එක ළඟ ඉන්න එනමි දෙන්නෙක්ට මේකෙන් එක දිගට යන බුලට් දෙකෙන් හෙඩ්ෂොට් දෙකක් ගහලා දාන්න පුළුවන් බං. මේ විදිහට ට්‍රේනින් වුණොත් නම් පට්ටම ගැම්මක් අල්ලන්න පුළුවන්. ඔයාලා පුළුවන් තරම් එම් එක අල්ලන්න ඕනේ එනිමියාගේ ඔළුවට චුට්ටක් උඩින් අල්ලන්න බලන්න. නැත්තම් එනිමියා මූණ කෙලින් වගේ නෝමල් අල්ලන්න බලන්න. බැරි නෑ, try කරලා බැරි නෑ මං ඔය ගාන විදියට. එනිමියාට නෝමල් ටිකක් රතු වුණා නම් ඇති. රෙඩ් ඩොට් එක ඔයාලා 50 පන්නලා තියාගන්න. 80ට අඩුවෙන් 50ට වැඩියෙන් තියාගන්න සෙන්සිටිව් වලින්. ඒක හදාගන්න මචං. මුලින්ම මෙතෙන් ට්‍රේනින් ග්‍රවුන්ඩ් යද්දිත් මෙතනින් ට්‍රේනින් වෙද්දිත් මම මේ ඉස්සෙල්ලම දාන එක දාන්න. පළවෙනි එක ටික් එක දාලා මම දෙවෙනි එක දැම්මේ. ඔයාලා පළවෙනි එක ටික් එක දාලා ඉස්සෙල්ලාම පළවෙනි එකෙන් ගහලා බලන්න. පට්ට ලේසියෙන් ගහන්න පුළුවන්. ඊට පස්සේ දෙපාරක් තුන් පාරක් පළවෙනි එකෙන් ගහලා දෙවෙනි එක ටික් එක දාලා දෙවෙනි එකෙන් ගහලා බලන්න. ඊට පස්සේ ඒක 5-6 පාරක් විතර ට්‍රේනින් වුණාට පස්සේ තුන්වෙනි එකෙන් ගහලා බලන්න. ඔයාලට පට්ට ප්‍රතිඵලයක් තියෙයි. ඊට පස්සේ අතන දුවන එනමින් එක්කෙනෙක්ව දාගෙන සෙටින් එකේ ඌව දුවන්න දාලා හරි කොහොම හරි ට්‍රේනින් වෙන්න පුළුවන්. පට්ටටම ලේසියෙන් ට්‍රේනින් වෙන්න පුළුවන්. මෙතන වින්චෙස්ටර් ගන්නෙන් කොහෙට දුවන එකක් වුණත් පට්ටම ලේසියෙන් හෙඩ්ෂොට් එක ගන්න පුළුවන්. M590 වගේම තමයි වම් පැත්තට දුවන එකට වම් පැත්තට ගහන්න ඕනේ. දකුණට දුවන එකට දකුණට ගහන්න ඕනේ. මොන ගන්න එකේ වුණත් ඉතින් දුවනුන්ට එහෙම තමයි හෙඩ්ෂොට් එක ගහන්නේ. ළඟ ගහන්න මචං මේ විදියට ගන්න එක ස්විච් ගන්න ඕනේ නැහැ. දුර ගහන්නත් ගන් ස්විච් එක අත්‍යවශ්‍යම නැහැ. ඔයාලට පුළුවන් නම් ගන් ස්විච් එක පාවිච්චි කරනවා නම් 90%ක් නෝමල් ගන්නවට වඩා හෙඩ්ෂොට් ගහ ගන්න පුළුවන් මචං. මම ෆයර් කරන විදිය හොඳට බලා ගන්න. ඉස්සෙල්ලාම එනිමියාට එම් එක අල්ලලා කොහෙට හිටියත් කෙලින් උඩට ටැග් කරන්න. ඌට තප්පරයක් ඌ හිටගෙන හිටියොත් ඌගේ හෙඩ්ෂොට් එක ඔයාගේ අතේ තියෙන්න ඕනේ අනිවාර්යයෙන්. හිටගෙන ඉන්න ටික වෙලාවෙ ගහන්න ඕනේ. කෙලින්ම හෙඩ්ෂොට් එක ගහන්න පුළුවන්. මට මෙතන නම් මේ ගන්න වෙන්නේ නැහැ. මෙතන අර අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් පැනලා මැන්දට උට එම් එක යනවා. හරි මචං, එහෙම ගැම්මක් අල්ලන්න පුළුවන්. සුපිරිම ගන්නයක්, සුපිරිම ගැම්මක් අල්ලන්න පුළුවන්. හරි බං, ඉතින් එනමියාගේ ඉන්න හරියටත් එතනින් පල්ලහැටත් කොහමටවත් එම් එක ගන්න එපා. ඔයාලා පුළුවන් තරම් උඩටම අල්ලන්න බලන්න. ඔළුවෙන් උඩට වගේ එම් එක ඇල්ලුවොත් පට්ටම ගැම්මකට හෙඩ්ෂොට් ටික ගහ ගන්න පුළුවන්. මේ මං ගන්න විදිහට දැන් බලන්න. කලින් මට වැදිච්ච විදියයි දැන් වදින විදියයි බලන්න. මේ බොරු නෙමෙයි, මේ සිරා ප්ලේන් තියෙන්නේ. කලිමුත් සිරාමයි ප්ලේ කරේ. කලින් මෙච්චර වැදුන්නේ නැහැ හෙඩ්ෂොට්. ඔයාලා මුලින්ම වීඩියෝ එකේ දැක්කා. ගැහුවා වැදුන්නේ නැහැ. මෙතන එක තැන ඉන්න දෙන්නට එක තැන ගහලා දාන්න පුළුවන් ලයින් එකේ. පට්ටටම වදිනවා දැන් ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකේ ප්‍රතිඵල මචං.
උඹලා කොච්චර ට්‍රේනින් ග්‍රවුන්ඩ් යන්න කිව්වොත් විශ්වාස කරන්නේ නැහැ. අද ගිහින් බලපන් කියනවට. පට්ටම යම්මක් අල්ලන්න පුළුවන් සුපිරි අම්ම තමයි. වින්චෙස්ටරේ ගන්න එක ස්විච් ගන්න නැතුව ගහන අයට ළඟ ඉන්න දෙන්නෙක් ඉන්නවා නම් ඒ දෙන්නට කෙලින්ම ඔලුවටම ගහලා දාන්න පුළුවන් මචං. එක්කෙනෙක්ට ගහද්දි දෙන්නටම වදිනවා ගොඩක් වෙලාවට. ඒක එකපාරක් දෙපාරක් ගහලා බෑ, ටිකක් ට්‍රේනින් වෙන්න ඕනේ. එක්කෙනෙක්ට ගහද්දි දෙන්නටම ගහන්න පුළුවන්. මෙච්චර කල් ගේම් එකට ආපු ගන් වලින් මචං හෙඩ්ෂොට් ගහන්න ලේසිම ගන්නක් තමයි මචං මේ වින්චෙස්ටරේ කියන්නේ. මුලින් මාධ්‍යා වින්චෙස්ටර් හෙඩ්ෂොට් ගහන්න අමාරුයි, ගහන්න බෑ. ඒත් මචං පහුවෙද්දී පට්ටම ලේසියෙන් ගහගන්න පුළුවන් ගන්නයක් වුණා. කලින් නම් හෙඩ්ෂොට් ගහන්න අමාරුයි, මටත් අමාරුයි, පට්ටම අමාරුයි. ටිකක් BRCS වල ප්ලේ කරලා බලන්න වින්චෙස්ටර් අනිවාර්යෙන් ගහන්න පුළුවන්. BRCS වල හෙඩ්ෂොට්ම ගහන්න යන්න එපා. BR එක වගේ නම් හෙඩ්ෂොට් එකක් ගහන එක කරන්න පුළුවන්, ගහන්න පුළුවන්. CS වල එහෙම හෙඩ්ෂොට් ගහන්න ගිහින් කන්න එපා. මොකද එක බුලට් එක වැරදුනොත් දෙවෙනි chance එක ගන්න නැහැ. M590 උත් හෙඩ්ෂොට් ගහන කට්ටියට ගොඩක් කස්ටම් ගහන්න බැරි ඒක තමයි. පළවෙනි බුලට් එක වැරදුනොත් අනිවාර්යෙන් සෙකන්ඩ් chance එකක් නැහැ. ගොඩක් වෙලාවට අඩුයි. එන්න සමචං පුළුවන් තරම් BRCS වල නම් මිරිකලා රෑන්ක් අප් කරනකොට මිරිකලා රෑන්ක් අප් කරන්න පුළුවන්. හෙඩ්ෂොට් ගහන අය ඉන්නවා නම් ඉතින් හෙඩ්ෂොට්ම ගහලා ගැම්මක් අල්ලන්න පුළුවන්. ඉතින් එහෙම හෙඩ්ෂොට් ගහන්න පුළුවන් කෙනෙක් නම් වීඩියෝ එක බලන්නේ නැහනේ. හරි බං, ඉතින් එහෙනම් අදට එච්චරයි කියන්න තියෙන්නේ. මතක තියාගන්න ඕනේ විශේෂම දේ තමයි පුළුවන් තරම් ගන්න එක ස්විච් කරන්න බලන්න. ඔයාලට අලුතෙන් කස්ටම් හඩයක් හරි හදාගන්න ගන්න එක ස්විච් කරන්න බෑ වගේ නම් මිරිකලා ගැව්වට අවුලක් නැහැ. හැබැයි ඒකෙන් හෙඩ්ෂොට් යන ප්‍රවණතාවය ටිකක් අඩුයි. ඒත් ගන්න එක ස්විච් කරද්දී පට්ටම විදිහට හෙඩ්ෂොට් ගහන්න පුළුවන්. සුපිරි ගැම්මක් අල්ලන්න පුළුවන්. මෙතනින් වැදගත්ම දේ තමයි ඔයාලා රෙඩ් ඩොට් එක අල්ලන තැන කෙලින්ම ඔයාලා එම් කරන්න ඕනේ ඉන හෝ ඊට උඩින්. අනිවාර්යෙන් එතනින් උඩ කොහෙට ඇල්ලුවත් කවන්නේ ගොඩක් මම දැක්ක YouTube channel කරන පරණ ප්ලේස්ලා කියන තියෙනවා කකුලට අල්ලලා උඩරිම උට්ට උස්සන්න කියලා. ඇත්තටම එහෙම ගහද්දි වදිනවා අඩුයි. ඊට වඩා මේ ක්‍රමේ මචං 100% සාර්ථකයි. පුළුවන් තරම් එකට අල්ලන්න බලන්න. කකුලට අල්ලලා උඩට උස්සන එක ළඟ එහෙම ගහන්න පට්ටම අමාරුයි. දුර ළඟ දෙකටම පට්ටම සෙට් මචං. මැදට අල්ලලා ඒ කියන්නේ ඇඟට අල්ලලා කකුලෙන් උඩ අල්ලලා ඉනෙන් උඩ අල්ලලා කෙලින්ම හෙඩ්ෂොට් එක ගහන්න පුළුවන් ට්‍රැක් කරලා. ට්‍රැක් හෙඩ්ෂොට් මචං පට්ට ලේසියෙන් ගහ ගන්න පුළුවන් මේකේ. මේක බුලට් එක වැදුන්නේ නැහැ කියලා හිතුනොත් ඔයාලා බුලට් දෙකෙන්ම තියලා බලන්න. ගන් ස්විච් කරන්න එපා. බුලට් දෙකෙන්ම ගහලා බලන්න. එහෙම වදින්න ඉඩ තියෙනවා. බොහෝ විට වදිනවා. එකක් වැරදුනොත් දෙවෙනි එකෙන් වදිනවමයි. ඒ වගේ පට්ට ගන්නයක් වින්චෙස්ටර් එක. හරි බං, ඉතින් එහෙනම් අපිත් මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. තාමත් වීඩියෝ එකට ලයික් නොකරපු අය, channel එක subscribe නොකරපු අය ලයික් එකක් දාලා subscribe කරගෙන යන්න කියලා මචං ආදරෙන් ඉල්ලන ගමන් අදට ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා.